වැසි තත්ත්වයේ හේතුවෙන් නිල්වලා ගින් සහ කළුගංගා සහ අත්තනගලු ඔය මහ ඔය සහ දැදරු ඔය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගං වතුර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ගින් ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කර ඇති අතර ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව සහ මාර්ග භාවිත කරන පුද්ගලයන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම අලව්ව දිවුලපිටිය බේරිගම පන්නල වෙන්නප්පුව මේගම කටාන නාරම්මල සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අයත් මහඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සැලකිය යුතු මට්ටමේ ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බවටද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 73න් ජලාශ 9ක් මේ වන විට වාන්දම්මින් පවතිනවා. වර්ෂාවත් සමග බුත්තල වැල්ලවාය ප්‍රධාන මාර්ගය පැල්වත්ත 6 කණුව ප්‍රදේශයෙන් සහ තවත් ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබූ අතර අද අලුයම වන විට මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වැල්ලවාය වරුණගම් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අක්කර 50කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. බොහෝ ගංගාවල් වල ජල මට්ටම් අඩු වෙමින් තමයි පවතින්නේ. දැදුරුවය විශේෂයෙන්ම විශාල ජල ප්‍රමාණයක් තප්පරයට ගණන් 20000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා වාන්දොරටු හරහා. මේ නිසා දැදුරුවේ පහළ ප්‍රදේශ පහත් බිම් යටවීමේ අවදානම සහ මේ වෙන විටත් ඇතැම් ප්‍රදේශ යට වෙලා තියෙන්නේ. ක්ෂණිකව ගංගාශ්‍රිතව තියෙන පහත් බිම් වල ජලය එකතු වීම නිසා ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තාම වැඩි. මේ නිසා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම වැඩි තත්ත්වයක අවධානයෙන් සිටීමෙන් අපට සිදුවිය හැකි ආපදාව අවම කර ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ජල ක්‍රීඩා කිරීම ජලය සමග වෙන වෙන කටයුතු වලට යෑම සහ මේ මාර්ග පාවිච්චියේදී ඉතාමත්ම පරිස්සම් විය යුතුයි කියන ඉල්ලීම කරනවා. හැටන් ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානාධිපති නිල් නිවස ජලයෙන් යට වුණා. මේ අතර බණ්ඩාරවෙල කුඹල්වෙල ආණ්ඩිගල ප්‍රජාශාලාව අසල සිදු වූ නායාමකින් නිවසකට හානි සිදුව තිබෙනවා. එම අවස්ථාවේ එම ස්ථානයේ තාප්පයකට යට වූ පුද්ගලයෙකු බේරාගෙන රෝහල් ගත කිරීමටයි පියවරගෙන ඇත්තේ. වැසි සහිත කාලගුණයත් සමග කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස රැසකට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් නිකුත් කළ නායාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකිය සඳහන්. දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද දිනේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. දිවෙනාශ්‍රිතව මේ වෙනකොට 15 වායුගෝලයේ කැලමින් ස්වභාවයක් වර්ධනය වෙලා තියෙනවා. මේ තත්ත්වය හෙට දිනේ වෙද්දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතිනවා. මේ නිසා දිවෙනේ කාලගුණය කෙරෙහි මේ තත්ත්වයේ ඍජු බලපෑමක් පවතින නිසා අද සහ ඉදිරි දින කීපය දිවෙනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් කඳු බෑවුම් වල ජීවත් වන ජනතාව වගේ පහත් බිම් වල සහ ගංගා නිම්න ආශ්‍රිත ජීවත් වන ජනතාව නායයන් සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. තවදුරටත් ඇසි අපේක්ෂා කරන නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන ගැන විශේෂ අවධානයකින් කටයුතු කරන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි. බෙන්ගාල්පොක් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දීවර සහ නාවික කටයුතු වල දෙන බහුදින දීවර යාත්‍රා මේ සම්බන්ධව සැලකිලිමත් වෙන අවදානම් කලාපයේ ඔබ තවදුරටත් රැඳී සිටිනවා නම් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියන එක මතක් කරනවා. බෙන්ගාල්පොක් ගැඹුරු මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන දුර යාත්‍රා කිරීමෙන් වළකින්න කියන එක බහුදින දීවර යාත්‍රා වලින් ඉල්ලා සිටින්න කැමතියි.